හැමදෙනෙක්ම ආයිබුවන් කියලා පිළිගන්නවා KV ටෙක්නොලොජි ඉතින් අරන් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අපි මෙච්චර කල් IC රීබෝල් කරා. අපි network IC එකක් රීබෝල් කරේ නැහැ. අපි network IC එකක් රීබෝල් කරේ නැහැ. ඉතින් අද අපි මෙන්න මේකේ network IC එක power amplifier IC එකක්. එතකොට මේක රීබෝල් කරන විදිහ බලමු. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බ network IC එකකුත් රීබෝල් කරන විදිහ කියලා දෙන්න කියලා. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද අපි හරියටම network IC එකක් රීබෝල් කරගන්නේ, රීඉන්ස්ටෝලේෂන් එකක් කරගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න එපා. මුලින් ඉඳන් පැහැදිලිව බලන්න. ඉතින් අද අපි බලමු කොහොමද මේ network IC එක අපි හරියට මේ network stencil මොනවද අපිට රීබෝලින් වලට network IC රීබෝල් කරන්න මොනවද අවශ්‍ය වෙන stencil. ඉතින් මේවා අපි අද එකින් එක පැහැදිලිව කතා කරලා මේ IC එක නැවත රීඉන්ස්ටෝලේෂන් එකක් කරන තැන දක්වාම මම අදාළ ට්‍රික්ස් ටික ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. right. මතක් කරන්න ඕනේ අපේ WhatsApp සමූහයට සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් යට දාලා තියෙන අපේ WhatsApp group එකේ link එකෙන් අපේ WhatsApp සමූහයට join වෙන්න කියලා මම නැවත වාරයක් මතක් කරනවා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරලා notification all කරලා තියාගන්න. ඉතින් දුරකථන අලුත් වැඩියාව සම්බන්ධයෙන් දැනුම අවශ්‍යයි ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. okay. එහෙනම් අපි පටන් ගමු. ඉතින් මේකේ මෙතන තියෙන IC එක ඔයාලට පේනවා ඇති. network IC එක මේක අපි නැවත ගලවලා ඉන්ස්ටෝලේෂන් එකක් කරගමු. right. මම මේක board holder එකට plug කරගන්නම්. board holder එකට plug කරගෙන ඉවරලා අපි IC එක remove කරන වැඩේ කරමු. මේකට plug කරගන්නකොට මේ power button චුට්ටක් පරිස්සමින් බලාගෙන plug කරගන්න. මොකද power buttons ප්‍රශ්නෙත් එක්ක අපි හිර කරලා තියෙදි බටන් එකකට සෙට් නොත් එහෙම බටන් එක ගැලවෙන්න, කැඩෙන්න, ෂෝට් වෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවට ඉඩ තියෙන නිසා ඔයාලා පරිස්සමින් මේක බෝඩ් හෝල්ඩර් එකට ප්ලග් කරගන්න ඕනේ. හරි. මම මේ විදිහට මේක බෝඩ් හෝල්ඩර් එකට ප්ලග් කරගත්තා. ප්ලග් කරගෙන ඉවර වෙලා මම ගලවන්න යන්නේ මෙන්න මේ network IC එක නිසා. ඉතින් මම කරන්නේ මේකට plug paste එක යොදා ගන්නවා. මෙන්න මේ plug paste එක මම use කරන්නේ mechanic ලගේ plug paste එකක් UV 55/9 කියන plug paste එක තමයි මම use කරන්නේ. ඉතින් මම මේක මෙන්න මේ විදිහට IC එකට දාගන්නවා. ඔයාලට microscope එකෙන් පැහැදිලි videos බලන්න පුළුවන් දැන් අපේ channel එක subscribe කරලා තියාගත්තොත්. ඉතින් මෙන්න මේ විදිහට මම වටේට චුට්ටක් දාගන්නවා. right. අපි IC එකක් ගලවන්න කලින් අපි IC එකේ තියෙන පැත්ත අනිවාර්යෙන් බලන් ඉන්න ඕනේ. ඒක ඔයාලා දන්න දෙයක්. මගේ වීඩියෝස් කලින් ඉඳන් බලනවා නම් IC එකේ තියෙන පැත්ත. දැන් බලන්න මෙතන තියෙනවා මේ M අකුරක් නේ. මෙන්න මේ M අකුර තියෙන්නේ මෙන්න මේ පැත්තට කියලා මම මතක තියාගන්නවා. මෙන්න මේ ටිප්ලෙක්ස් එක පැත්තට තමයි මෙන්න මේ M අකුරක හැඩයෙන් යුත් IC එක පිහිටලා තියෙන්නේ. හරිද? මෙන්න මේ පැත්තට. ඒක මම නෝට් ඩවුන් කරගන්නවා. හරි. ඊට පස්සේ මම හොට් ගන් එකේ හීට් එක තියාගන්නවා. IC එක රිමූව් කරගද්දි ගොඩාක් මේවා වැදගත් දේවල් අහන දේවල් IC එක රිමූව් කරද්දි හීට් එක කීයටද තියාගන්නේ අහනවා. මම හීට් එක තියාගන්නවා 350ට. මම එයා එක හදාගන්නවා 60කට. 350 60 කන්ට්‍රෝල් එකෙන් තමයි මම මේක රිමූව් කරගන්නේ. right. හොඳට බලන්න හොට් ගන් එක මම අල්ලන විදිහ, ඒ වගේම IC එකට ටූල්ස් එකෙන් මම අල්ලන විදිහ මේ දේවල් ඔයාලා පැහැදිලිව බලලා හරියට ඉගෙන ගන්න. ඉතින් මම මේ වගේ හැම ට්‍රික් එකක්ම වගේ ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. right. මම හොට් ගන් එක මෙන්න මේ විදිහට අල්ලනවා. ඔයාලට පේනවා ඇති. මම කරකව තමයි අල්ලන්නේ. එක එල්ලේ අල්ලන්නේ නැහැ. කරකව තමයි අල්ලන්නේ. දිගට IC එකට අපි හොට් ගන් එක කොයි වෙලාවකවත් අල්ලන් ඉන්නේ නැහැ. මේ විදිහට කරකව තමයි අල්ලන්න ඕනේ. ඊට පස්සේ ටූල්ස් එකෙන් චූට්ටක් හොල්ලලා බලන්න IC එකේ හෙල්ලෙන මට්ටමකට එනවද කියලා. බලෙන් IC එක උදුරන්න යන්න එපා. IC එක හෙල්ලෙන මට්ටමකට එනවා නම් වගේ මම IC එක උස්සලා ගන්නවා. බලෙන් IC එක උදුරන්නේ නැහැ. අනිත් එක තමයි ටූල්ස් එක ඔයාලගේ අතින් වෙවුලනවා නම් ඔයාලා හෑන්ඩ් ස්කිල් එක හදාගන්න. මොකද අහල පහල තියෙන කම්පෝනන්ට් වල වැදුනොත් එහෙම ගලවලා යන්න පුළුවන්.
රයි දැක්කද IC එක බුරුල් වෙලා තියෙනවත් එක්කම මම IC එක ගලව ගත්තා. දැක්කනේ ඔන්න ඔය විදිහට IC එක රිමූව් කරගත්තා. පැහැදිලිනේ? දැක්ක නේද? හරි සරලයි, ලොකු දෙයක් නෑ. හැබැයි හෑන්ඩ් ස්කිල් එක හදාගන්න අත වෙවුලනවා අර එහෙම වගේ නම් දැන් බලන්න එක කම්පෝනන්ට් එකක්වත් එහෙම උනේ නෑ. හීට් එකටවත් එහෙම උනේ නෑ. හීට් එක අපි තියාගත්තේ 60ට. සෝරි හීට් එක තියාගත්තේ 350, එයාගේ තියාගත්තේ 60ට. ඉතින් බලන්න කිසිම දෙයක් එහෙම උනේ නෑ. දැන් පිළිවෙලට ලස්සනට IC එක ගැලවුණා. පේනවනේ ඔයාලට මයික්‍රොස්කෝප් එකකින් හොඳටම පේනවා ඇති. පිළිවෙලට IC එක ගැලවිලා තියෙනවා. හරිද? ඉතින් මේ වගේ IC එකක් රිමූව් කරගන්න හැමෝටම බෑ. හැමෝම මේ දේවල් කෝස් කරපු අය මේ දේවල් හරියට කරන්න බෑ. සමහර අය ඉන්නවා කෝස් නොකරුවත් මේ දේවල් පුරුදු වෙලා අපේ channel එක බලලා හොඳට වැඩේ කරගන්න අය ඉන්නවා. ඉතින් බලන්න වැඩේ පිළිවෙලයි ලස්සනට ගැලවුණා. දැන් ඉතින් මේකට අපේ සුපුරුදු ටික්ස් ටිකම තමයි මේකට පාවිච්චි කරන්න ඕනේ. මොනවද? මේකට අපි කරන්න ඕනේ ඊයම් පේස්ට් එක දාලා අපි මේ පරණ ඊයම් ටික නැවත අලුත් කර ගැනීමක් කරන්න ඕනේ. පරණ ඊයම් ටික නැවත අලුත් කර ගැනීමක් කරන්න ඕනේ. මොකද එහෙම වුණොත් තමයි අපිට ඩීසෝල්ඩර් වීක් එකෙන් මේක ක්ලීන් කරගන්න පහසු වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඊයම් පේස්ට් එක පාවිච්චි කරනවා. ඊයම් පේස්ට් එක පාවිච්චි කරලා මම මේක ක්ලීන් කර ගැනීමක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඊයම් පේස්ට් එකේම මේ ඊයම් පේස්ට් එකේම ඊයම් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මම මීට කලින් CPU ඉන්ස්ටොලේෂන් එකක් කරා. ඉතින් මේකේ ඊයම් ඉතුරු වෙලා තියෙනවා. මම ඉතුරු ඊයම් ටික ඒකෙන්ම සුද්ධ කරගන්නවා. ආපහු අරකින් ගන්නෙ නෑ මේ ටික. තාම තෙත ගතිය තියෙන නිසා මම මේකෙන්ම සුද්ධ කරගන්නවා. ඉතින් බලන්න මෙන්න මේ විදිහට මම බවුත් එක හසුරවන විදිහෙන් එහෙම ඔයාලා දේවල් ඉගෙන ගන්න. ඔන්න බලන්න මම මේ ටික ක්ලීන් කරගන්න විදිහ. ඒ කියන්නේ අලුත් තියන් අපි එකතු කරගන්න විදිහ තමයි මේ. මේ අවස්ථාවේදී ඔයාලා ප්ලග් ස්පේස් ටූට්ටක් වැඩිපුර එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම බවුත් එක අතින් තදය කරන්නෙත් නැහැ. හරිද? අතින් තදය කරන්නෙත් නැහැ. normal shape normal ගානට තියාගෙන තමයි ක්ලීන් කරගන්නේ. දැන් බලන්න මෙතන මේ කම්පෝනන්ට් එකක් ගැලවිලා ආවා. ඔයාලට පේන්නේ නැති මේ මෙතන කම්පෝනන්ට් එකක් ගැලවිලා ආවා. ටූටි කොයිල් එකක් ගැලවිලා ආවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී දැන් මෙතනින් ගැලවිලා ආවේ මේ. මම පෙන්නන්න. මෙන්න මෙතනින් ගැලවිලා ආවේ මෙන්න මෙතනින් මේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි මේකත් මම නම් හයි කරනවා. ඔයාලටත් මම රෙකමන්ඩ් කරන්නේ හයි කරන්න කියලා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ ගැලවිලා ආව කම්පෝනන්ට් එකේ මම පෙන්නන්නම් zoom කරලා තව. ඒ ගැලවිලා ආව කම්පෝනන්ට් එකේ එක සයිඩ් එක මේ සෙට් වෙන ඊයන් පාත් එකක් නෑ මේ. කැඩිලාමයි ඇවිල්ලා තියෙන්නේ මේ. පේනවද? ඒ කියන්නේ ඒක එක සෙට් වෙන පැත්තක් නෑ මේ. එක පැත්තක ඊයන් තියෙනවා අනිත් පැත්තේ ඊයන් නෑ. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලිව පේනවා ඇති කියලා. එක පැත්තක විතරයි ඊයන් තියෙන්නේ. ඉතින් දැන් මේක අපිට හයි කරන්න බෑ. මේක හයි කරා කියලා තේරුමක් නෑ. ඉතින් අපි මේ අදාළ ලයින් එක මොකක්ද කියලා බලලා අපිට මෙතනට ජම්පර් කිරීමක් යොදා ගන්න පුළුවන්. ඉතින් අපි ස්කීමැටික් එකෙන් තමයි මේකේ ලයින් එක මොකක්ද කියලා බලන්න ඕනේ. ස්කීමැටික් එකෙන් දැන් මෙතනත් මේ කම්පෝනන්ට් මේක ඩැමේජ් වෙලා තියෙනවා කොහෙන් හරි බලන්න. මේක මගේ අතින් ගලවලා ඇවිල්ලා තියෙන බවුත් එකෙන් සුද්ධ කරන අවස්ථාවේ මේක අඩඩාවට වගේ තිබිලා තියෙන්නේ. කියන්නේ ගැලවෙන්න ඔන්න මෙන්න තිබිලා තියෙන්නේ මේ. දැන් මෙතන කැපැසිටි එක වලට පේනවා ඇති මේ බලන්න මේ. මෙතන කැපැසිටි එක බැලුවොත් පේනවා ඇති මේ පැත්තක් මෙතන කඩලා ගිහිල්ලා මේ. පැත්තක් කඩලා ගිහිල්ලා තියෙන්නේ මෙතන. මට හිතන්නේ මේකේ මේ ගාඩ් එක කට් කරනකොට කට් කරපු විදිහෙන් තමයි මේ ඩැමේජ් වීම වෙලා තියෙන්නේ. මේ පේනවද මේ? පැත්තක් නෑ මෙතන කැපැසිටි එකෙත් මේ.
මේ ගාඩ් එක කට් කරපු අවස්ථාවේදී තමයි මේ කම්පෝනන්ට් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි ගාඩ් වල පරිස්සමින් කට් කරන්න. දැන් මෙතන සාමාන්‍යයෙන් වෝල්ටේජ් හැදෙන ලයින් එක නම් මේක සිරිස් මෙතඩ් එකට තිබ්බ කොයිල් එකක් නම් අපිට අනිවාර්යෙන් මේක ජම්ප් කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට අපි ස්කීමැටික් එකේ බලලා තමයි මේක යොදන්නේ. ඉතින් අපි දැන් මේක රීඉන්ස්ටෝලේෂන් වැඩේ කරගමු. IC එකේ රීඉන්ස්ටෝලේෂන් වැඩේ අපි මේක බලලා හරියට ඒක නිවැරදි කරන්න ඕනේ ස්කීමැටික් එක ඔස්සේ. හරි. රයිට්. මම ප්ලග් ස්පේස් චුට්ටක් දාගන්නවා තව. ප්ලග් ස්පේස් ටික ගලගහිලා අපේ ඊට පස්සේ මම නැවත අවුට් එකෙන් ක්ලීන් කරගන්න. ඉතින් මේවා ඔයාලා හරියට බලලා ඉගෙන ගන්න. මම ට්‍රික්ස් ටික ඔක්කොම කියලා දෙන නිසා. ඔයාලට මේවා කෝස් වලින් හරියට කියලා දෙන්නේ නැහැ. ඔයාලා කොච්චර සල්ලි පුදලා ගියත් කෝස් වල මොනවා හරි කොස්සක් තියාගෙන තමයි උගන්වන්නේ. ඒ නිසා ඔයාලම සෙල්ෆ් ස්ටඩි කරලා ඔයාලම ඉගෙන ගන්න එක තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. අවශ්‍ය නම් අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ක්ලාසස් වල මේ හැම දෙයක්ම ඔයාලට අපේ ක්ලාසස් වල ගොඩක් වෙලාවට යන්නේ ෆෝල්ට් ෆයින්ඩින්. ඒ කියන්නේ දුරකථනයක දෝෂයක් කොතනද තියෙන්නේ කියලා කොහොමද හොයාගන්නේ බේසික් ඉඳන් ඇඩ්වාන්ස් වෙනකම් ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා. අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට සම්බන්ධ වෙලා classes වල details ටික ඉල්ල ගන්න පුළුවන්. right. මම මේක මේ විදිහට clean කරගන්නවා. දැන් ක්ලීන් කරගෙන ඉවරයි. දැන් මම මෙතන කොටන් බටන් එකක් හරි මොනවා හරි අරගෙන දැන් මේක ආයි ක්ලීන් කරගන්නවා. මම පාවිච්චි කරන ක්ලීනර් එක අහලා තිබ්බ. මම පාවිච්චි කරන්නේ රිලයිෆ්ලාගේ ක්ලීනර් එක. ඉතින් ඒක ඔයාලට පේනවා ඇති. අර නිකන් බලන්න ඒක දාපු ගමන් ඔය වාෂ්ප වෙලා යනවා, හිටින්නේ නැහැ. ඒ නිසා ඒක මම IC රීබෝලින් වලට යොදා ගන්නවා. right. මම බෝඩ් හෝල්ඩර් එක ඇටච් කරගන්නම්. ඉතින් මෙන්න මේ වගේ තැන්වල මම ටුයිසර් එකෙන් චුට්ටක් මෙන්න මේ විදිහට මේ අර ගිහිල්ලා තියෙන ඊයන් නැවත බුරුල් කරගෙන තමයි ක්ලීන් කරන්නේ. ඉතින් දුරකථන අලුත් වැඩියාව මුලේ ඉඳන් පටන් ගන්න කෙනෙක් නම් මම ඔයාලට වීඩියෝ සෑහෙන්න අපේ KV ටෙක්නොලොජි channel එකේ දීලා තියෙනවා. ඉතින් ඒවා බලලා ඔයාලට ලොකු දැනුමක් අරගෙන වැඩ ටික පටන් ගන්න පුළුවන්. මම බ්‍රෂ් එකකිනුත් ක්ලීන් කරගන්නවා. ඉතින් මම පුරුදු වෙන කෙනෙක් නම් මේක මේ ට්‍රික්ස් ටික පාවිච්චි කරලා ඔයාලට ලස්සනට පුරුදු වෙන්න පුළුවන්. හරි. දැන් ඔයාලට පේන වැඩි දැන් මේක ක්ලීන් කරගන්න ඕනේ. මේක ක්ලීන් කරගන්න අපි පාවිච්චි කරන්නේ පරණ ට්‍රික් එකම තමයි. මම මෙතනට ප්ලග් පේස්ට් එකතු කරගන්නවා. ප්ලග් පේස්ට් මේ අවස්ථාවල් වලදී ප්ලග් පේස්ට් වැඩිපුර එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක හොඳ ප්ලග් පේස්ට් එකක් යූස් කරන්න නැත්නම් පාත් එකට එක ඩැමේජ් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම වෙනදා වගේමත් අර පරණ ට්‍රික් එකම පාවිච්චි කරනවා. රොසින් ට්‍රික් එක අපි ක්ලීන් කරගද්දී ඔයාලා දන්නවා මගේ වීඩියෝ පරණ ඉඳන් බලන අය. ඉතින් මේ වගේ ගොඩාක් අය පෝස්ට් නොකර සාමාන්‍යයෙන් ගොඩ ගිහිල්ලා තියෙනවා. හරිද? IC රීබෝලින් මට්ටම හොඳට ස්කිල් එක හදාගෙන තියෙනවා අපේ වීඩියෝස් බලලම. ඉතින් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe button එක click කරලා notification all කරලා තියාගන්න. Desolder week එකේ මම මෙහෙම අග්ග දෙකට නමා ගන්නවා. මෙන්න මෙහෙම දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන මම මේක රොසින් එකේ පොඟවල තමා ගන්නෙ. ඔයාලා ඒක දකිනවා හැමදාම. ඉතින් මම හැම රහසක්ම ඔයාලට හංගන්න නැතුව කියලා දෙනවා. හරිද? කොහොම පොඟවල අරගෙන තමයි මම ක්ලීන් කරන්න ගන්නෙ. ඔයාලා ඒක දන්නවා. හරි. මේ අතර හරව ගන්න. ඔයාලට පහසු අතකට හරව ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට
ක්ලීන් කරනවා. කිසිම කරදරයක් නැහැ, කිසිම ෂෝට් වීමක් නැහැ. ලස්සනට මේක එනවා. පරණීයන් ටික ලස්සනට මේකට ඇදලා ගන්න. මෙතනදි ඔයාලා ගොඩාක් වෙලා බෝඩ් හෝල්ඩර් එකේ වික් එක තියන් ඉන්න එපා. කම්පෝනන්ට් වල ගෑවුනොත් එහෙම කම්පෝනන්ට් ඇදිලා වික් එකට එනවා. ඒකත් ඔයාලට කියන්න ඕනේ. වැඩ අනා ගන්න තැන් මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා අනා ගන්න නැතුව වැඩේ උඩ දාගන්න. මොකද මමත් අනාගෙන තමයි මේවා ඉගෙන ගත්තේ. මට කවුරුත් කියලා දුන්නේ නැහැ. අනිත් එක වික් එක ගොඩාක් තද කරන්න එපා මේ බෝඩ් එකට. බවුත් එක තියාගෙන ගොඩාක් තද කරන්න එපා. අපි සාමාන්‍යයෙන් බර දාන්නේ නැතුව නිකන් උඩින් ක්ලීන් කරගන්න. එතකොට වික් එකට ඒක උරලා ගන්නවා. right. බලන්න අර රොසින් එකේ ගුණේ කියන්නේ රොසින් එක දාගත්තාම ලස්සනට ඒක ලිස්සලා යනවා. බලන්න කිසිම ෂෝට් වීමක් වෙන්නේ නැහැ. හරිද? කිසිම ෂෝට් වීමක් උනේ නැහැ. right. දැන් අපි මේක ආපහු කොටන් බටන් වලින් හරි මොනාගෙන් හරි මේක ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් බලන්න දැන් ලස්සනට පාත් ටික ක්ලීන් වුණා. පේනවනේ? බෝඩ් එක අපි ලස්සනට පිළිවෙලට එකක්වත් ෂෝට් නැතිව ලස්සනට ක්ලීන් කරගත්තා. ඉතින් මේවා තමයි මේ ට්‍රික් එක. දැන් පේනවනේ මේවා තමයි රහස්. මේවා තමයි කවුරුත් කියලා දෙන්නේ නැති ට්‍රික්ස්. ඉතින් මේවා ඔයාලට පැහැදිලිව කියලා දුන්නා නම් ඔයාලට මේක පුරුදු වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතින් කවුරුත් ඒවා හරියට කියලා දෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඉතින් ඔන්න KV Technology channel එකෙන් ඔයාලට කියලා දුන්නා කොහොමද IC එකක් network IC එකක් ඒ වගේම CPU එකක් කොහොමද හරියට ක්ලීන් කරගන්නේ කියලා කියලා දුන්නා. දැන් ඔන්න network IC වලත් කියලා දුන්නේ නැහැ කියන්න බෑ. network IC වලත් මම කියලා දුන්නා කොහොමද ක්ලීන් කරගන්නේ කියලා. ඉතින් බලන්න මේක පාත් එකක්වත් එකට ෂෝට් වෙලා නැහැ. මේ ලස්සනට ක්ලීන් වෙලා තියෙනවා මේ. ඉතින් network ගැටලු වලදී අපි මේ IC ගලවලා අපි මේ path line එකින් එක check කරගන්න ඕන වෙන තැන් තියෙනවා. ඉතින් ඒවට තමයි fault finding knowledge එක කියලා කියන්නේ. ඉතින් ඒව ඔයාලගේ වැඩි දියුණු කරගන්න ඕන නම් අපේ classes වලට සම්බන්ධ වෙලා ඒව හැම පාඩමක්ම හැම lesson එකක්ම ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට තනියම fault එකක් निराකරණය කරගන්න පුළුවන් මට්ටමකට අපි ඔයාලව ගෙනල්ලා තියෙනවා. ඉතින් හරි. දැන් අපි board එක clean කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟට IC එක clean කරගන්න ඕනේ. IC එක clean කරගන්න ඕනේ. දැන් board එක clean කරන් ඉවරයි. ඉතින් IC එක ඉතින් IC එකත් අපි මේ වගේම ක්ලීන් කරගන්න ඕනේ ක්ලියර් එකට. මම බෝඩ් එක එහෙනම් දැන් පැත්තකට තියා ගන්නවා. right. ඊළඟට අපි IC එක ක්ලීන් කරගන්න ඕනේ. හරි. මම ගන්නවා IC holder එක. IC holder එකකට තියා ගන්නවා. මොකද IC holder එකට ගත්තට පස්සේ හරි ලේසි මේක ක්ලීන් කරගන්න. හරි. දැන් කොහොමද මේක ක්ලීන් කරගන්නේ? දැන් මේක ක්ලීන් කරගන්නේ කලින් විදිහටම තමයි. මේකට plug paste ටුට්ටක් දාන්න. plug paste දාලා ඉවර වෙලා අර ඊයම් paste එකෙන් ක්ලීන් කරගන්න ඕනි. අපි පරණ ඊයම් හැම වෙලාවකම අලුත් කරගන්න ඕනි. ඒක මතක තියාගන්න. ඉතින් මම මේකට මේ විදිහට ඊයම් දාලා මේක ක්ලීන් කරගන්නවා. ඉතින් ඔයාලට පහසු විදිහකට බවුත් එක අල්ලන්න. හරිද? සමහර අය ඉන්නවා මම කරන විදිහටම කොහොමද කරන්න කියලා අහනවා. ඉතින් එහෙම ඕනේ කොහොම හරි ඔයාලා මගේ ට්‍රික්ස් ටික යූස් කරලා ඔයාලට පහසු විදිහකට මේක පුරුදු වෙන්න එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාලා අපිට කෝල්ස් ගන්නවා. කෝල්ස් ගන්න එපා. මොකද මැසේජ් සෑහෙන ගාණක් එනවා දවසකට. ඒ නිසා ඔයාලා මැසේජ් එකක් තියන්න. මම අනිවාර්යෙන්ම ඒකට රිප්ලයි එකක් දාන්නම්. මොකද ෂොප් එකේ වැඩත් එක්ක තමයි මේවා කරගෙන යන්නේ. ඒ නිසා කෝල්ස් ආන්සර් කරන්න බැරි වෙනවා ගොඩක් වෙලාවල් වලට. ඒ නිසා තරහ වෙන්න එපා. මැසේජ් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි එකක් දෙනවා. හරි. ඉතින් මේ විදිහට මම ඊයන් ටික අලුත් කරගත්තා. ඔයාලට පේනවා ඇති. හරි. දැන් මේකත් මම කලින් වගේම මොන හරි ආයි දාලා ක්ලීන් කරගන්නවා. ඉතින් ඔයා මුලින් ඉඳන්
රෙප්පයා කරන්න පටන් ගන්න කෙනෙක් නම් මුලින් ඉඳන් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් KV Technology මගේ YouTube channel එකේ ඔයාලා වෙනුවෙන්ම මුලින් ඉඳන් මම බේසික් ඉඳන් වීඩියෝස් දාලා තියෙනවා සීරීස් එකක්. ඉතින් ඒවා බලාගෙන ඉන්න. එතකොට ඔයාලට සාමාන්‍ය දුරකට ෆෝල්ට් එකක් හොයාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනුමක් ලැබෙනවා. දැන් ආයි මේකට plug space දාලා මේ වෙලාවට වැඩියෙන් දාගත්තට කමක් නැහැ. plug space දාලා ඉවර වෙලා අපි ආයි desolder week එකෙන් අර විදිහටම rosin වල පොඟවල මේක ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මේවා ලොකු දේවල් නෙමෙයි, මේවා හරි සරල දේවල්. පුරුදු වෙන්න තමයි ඕනේ පොඩ්ඩක්. ඔයාලා මේක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. නැතුව කරන්න බෑ. කස්ටමර්ස් ලගේ ෆෝන් වලට නම් ඔයාලා ෆස්ට් ටයිම් නම් මේක කරන්නේ හෑන්ඩ් ස්කිල් එක හදාගන්න කස්ටමර්ස් ලගේ ෆෝන් පාවිච්චි කරන්න එපා. ඒක ගොඩක් රිස්ක් වැඩක්. අනිත් එක කස්ටමර්ස් ලගේ ෆෝන් පුරුදු වෙන්න පාවිච්චි කරන්න එපා. හරි. ඊට පස්සේ මම මේක ක්ලීන් කරගන්නවා ආපහු පාරක් ක්ලීන් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති IC එකත් ලස්සනට ක්ලීන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පැහැදිලිව ලස්සනට ක්ලීන් වෙලා තියෙනවා කිසිම error එකක් නැතුව. ඉතින් මේ ට්‍රික්ස් ටික පාවිච්චි කරලා ඔයාලට IC rebowling hand skill හදා ගන්න පුළුවන්. හරිද? ඉතින් බලන්න මෙන්න මේ විදිහට අපිට ක්ලීන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මේක රීබෝල් කරන්න තමයි යන්නේ. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබ්බ මොනවද network IC රීබෝල් වලට ගන්න ස්ටෙන්සිල් කියලා. ඉතින් ස්ටෙන්සිල් වර්ග කිහිපයක් තියෙනවා. මම පාවිච්චි කරනවා network රීබෝල් වලට මෙන්න මේ RF1 කියන ස්ටෙන්සිල් එක මම පාවිච්චි කරනවා. RF1 කියන ස්ටෙන්සිල් එක. ඉතින් ඒකෙත් අපිට ICs network ICs රීබෝල් කරගැනීමේ හැකියාව තියෙනවා බොහොමයක්. ඊළඟට මම පාවිච්චි කරනවා ආපහු RF2 කියන ස්ටෙන්සිල් එක. RF1 සහ RF2 කියන ස්ටෙන්සිල් දෙක මම පාවිච්චි කරනවා. ඒකෙත් අපිට network IC බොහොමයක් රීබෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මම මේකෙන් ගලවලා ඉවර වෙලා මම මේක යටට රෙදි කෑල්ලක් තියා ගන්නවා. IC එක එහෙම යන්න එක නවත්ත ගන්න ස්ටෙන්සිල් එකට තිබ්බට පස්සේ ඉතින් මම ඒක සෙටප් එක හදාගෙන ඔයාලට ඒක පැහැදිලිව කියලා දෙන්න. right. මම මෙන්න මේ විදිහට යටින් රෙදි කෑල්ලක් එලා ගත්තා. රෙදි කෑල්ලක් එලාගෙන IC එකේ උඩින් ගියාගත්තා. මොකද ස්ටෙන්සිල් එක තිබ්බට පස්සේ IC එකේ එහෙම යන එක වළක්ව ගන්න තමයි මම ඒක කරේ. දැන් අපි මේ network ස්ටෙන්සිල් අරගෙන ඉවර වෙලා මේක උඩින් තියලා බලන්න ඕනේ මේකේ කට්ටිය ගානට සෙට් වෙන ස්ටෙන්සිල් එක මොකක්ද කියලා තියලා බලන්න ඕනේ. ඉතින් අපි මේක තෝරගන්න විදිය ඔයාලට මයික්‍රොස්කෝප් වීඩියෝ එකෙන් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් බලා ගන්න මේක කොහොමද අපි හරියට තෝරගන්නේ කියලා. දැන් බලන්න මෙතන point 1 2 3 4ක් තියෙනවා. ඉතින් මේක point 4 තියෙන තැන් අපි තියලා බලමු මේකට සෙට් වෙනවද කියලා. දැන් බලන්න මේකේ point 2යි මේ ස්ටෙන්සිල් එකේ කට් තියෙන්නේ. උනාට මේකේ point 3ක් තියෙනවා පළල් අතර. එහෙනම් මම point 3ක එකක් බලනවා. හරි. මෙන්න මේ කට් එක ඔයාලට පේනවා ඇති ගානට සෙට් වෙනවා බලන්න. උඩ පැත්තෙන් 3යි යට පැත්තෙන් 4යි. ඊට පස්සේ උන්න බලන්න මෙන්න මේ විදිහට ගානට සෙට් වෙනවා. බලන්න ෆිට වුණා දැන්. බලන්න. ගානට ෆිට වුණා. පේනව නේද? ගානට ෆිට වුණා. ඉතින් මේ කට් එකෙන් අපිට මේක රීබෝල් කරගන්න පුළුවන් ලස්සනට. බලන්න ගානට ෆිට වුණ හැටි. මේ කට් එකෙන් අපිට ඒක රීබෝල් කරගන්න පුළුවන් ගානට. මම මේක මේ විදිහට ස්ටෙන්සිල් එක ගානට ෆිට වෙන විදිහට ආපහු සැරයක් හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා මම කරන්නේ මේක හොඳට අල්ල ගන්න. හරිද? නැත්නම් ඔයාලට පුරුදු වෙන කෙනෙක් නම් මම තව වීඩියෝ දාලා තියෙන විදිහට ටේප් එකක් ගහලා මේක හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වගේ ටූල් එකකින් එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි ඔයාලා පහසු ටූල් එකක් යූස් කරන්නත් පුළුවන්. නැත්නම් බ්ලේඩ් එකකින් ගන්නත් පුළුවන්. කැමති මෙතඩ් එකකට මේ විදිහට මේකට මේ ඊයම් පේස්ට් ටික එකතු කර ගන්න ඕනේ.
ඊට පස්සේ මම කරන්නේ මේක උඩ චුට්ටක් රෙදි කෑල්ලකින් පිහ ගන්නවා ඊයන් ටික උඩ තියෙන අනවශ්‍ය වයින් වෙන්න. ඊට පස්සේ මම ටුයිසර් එක අරගෙන ඉවර වෙලා ටුයිසර් එක ස්ටෙන්සිල් එක අල්ල ගන්නවා ටුයිසර් එකෙන්. මේ විදිහට ටුයිසර් එකෙන් ස්ටෙන්සිල් එක අල්ල ගන්නවා. ඊට පස්සේ මම හොට් ගන් එකේ හීට් එක තියාගන්නේ 280ට එයා එක මම 40ට තියාගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හොට් ගන් එක අල්ලනවා. බලන්න හොට් ගන් එක මම කෙලින්ම IC එකට අල්ලන්නේ නෑ. රයිට් ඔයාලට පේන්නේ නැති මේක ලස්සනට රීබෝල් උනේ කොහොමද කියලා මයික්‍රොස්කෝප් වීඩියෝ එකෙන් පැහැදිලිව පේන්නේ නැති. බලන්න ඉතින් ওই විදිහට අපි පැහැදිලිව අපිට මේක ක්ලියර් එකේ රීබෝල් කරගන්න පුළුවන් ඈ. ඊට පස්සේ මම මේකට කෙමිකල් ටිකක් දානවා. කෙමිකල් ටිකක් දාලා මේක බ්‍රෂ් එකෙන් සුද්ධ කරලා තමයි ගලවගන්නේ. නිකම්ම ටුයිසර් එකෙන් පන්නන්න එපා. බ්‍රෂ් එකෙන් චුට්ටක් පිහනවා මම නම්. බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් පිහලා මම ටුයිසර් එකෙන් මෙන්න මේ විදිහට ගලව ගන්නවා. බලන්න මේක දැන් රීබෝල් එක වැදිලා තියෙන විදිය බලන්න. මම ඔයාලට පෙන්වන්නම් දැන් මේක රීබෝල් එක වැදිලා තියෙන විදිය. මේ විදිහට තමයි මේක රීබෝල් වෙලා තියෙන්නේ මේ මයික්‍රොස්කෝප් එකෙන් බලන්න. ඊට පස්සේ මම කරන්නේ මේක මේ වටේ තියෙන අනවශ්‍ය මම අයින් කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේක නැවත පාරක් මේකට පොඩි හීට් එකක් දෙනවා. ඒ දෙන්නේ ෆ්ලක්ස් පේස්ට් එක දාලා. එතකොට තමයි මේ ඊයන් ලස්සනට අල්ලගන්නේ පාත් වලට. හොඳට බලන්න වීඩියෝ එක හීට් එක දෙනකොට කොහොමද මේකේ පාත් ටික ලස්සනට අල්ලගන්නේ කියලා ඈ. ඔන්න බලන්න හීට් එක දෙනකොට මේක ඊයන් ටික ලස්සනට පාත් වලට ඇටච් වෙන හැටි. දැක්ක නේද? ලස්සනට පාත් වලට ඇටච් වුණා ඊයන් ටික. පේනව නේද? ඔන්න ඔය විදිහට තමයි අපි රීබෝල් එක ගහගන්න. පේනවනේ. ලස්සනට පාත් වලට ඇටච් වෙලා තියෙනවා. බලන්න පැත්තට හරවපුවාම ඊයම් බෝල ටික එක ගානකට තියෙනවා මේ. එක ගානකට තියෙනවා. හරි. දැන් මම මේක චුට්ටක් ඉතින් ක්ලීන් කරගන්නම්. එතකොට ලස්සනයිනේ වැඩි. ඉතින් බලන්න මේ ට්‍රික්ස් ටික පාවිච්චි කරලා අපි ලස්සනට IC එක රීබෝල් කරගත්ත විදිය බලන්න මේ. බලන්න ඉතින් පැත්ත හැරෙව්වත් ඊයම් බෝල ටික ගානට ලස්සනට තියෙනවා. එක ගානකට එක මට්ටමකට තියෙනවා. පේනවද මේ? එක ගානකට එක මට්ටමකට ඊයම් බෝල ටික වැදිලා තියෙනවා. ඉතින් ඔන්න නෙට්වර්ක් IC එකක් රීබෝල් කරගන්න ට්‍රික් එක මම කියලා දුන්නා ඔයාලට. ඉතින් කියලා දුන්නේ නැහැ කියන්න එපා. මම නම් නෙට්වර්ක් IC එකක් අර එකපාරයි රීබෝල් එක ගහන්නේ නැත්තම් මේ මැද්දට ඊයම් වැඩි පිරුණාට පස්සේ මේක ඇටච් වෙච්ච එකටක ෂෝට් වෙනවා. ඒ නිසා මම එකපාරයි මේ විදිහට රීබෝල් එක ගහන්නේ. දෙපාර තුන් පාර ගහන්නේ නැහැ. පේනවද? ලස්සනට රීබෝල් එක වැදිලා තියෙනවා. එකක්වත් ෂෝට් වෙලත් නැහැ. පිළිවෙලයි. ලස්සනයි. ඉතින් මේ විදිහට පිළිවෙලට ලස්සනට වැඩේ කරලා දුන්නාම කස්ටමර්ට ෆෝන් එක වැඩි කාලයක් පාවිච්චි කරගන්නත් පුළුවන්. රයිට්.
එහෙනම් අපි බලමු කොහොමද මේක හරියට නැවත ෆෝන් එකට රීඉන්ස්ටෝලේෂන් එකක් කරගන්නේ කියලා. නැවත කොහොමද රීඉන්ස්ටෝලේෂන් එකක් කරන්න කියලා බලමු. හරි, ඔයාලට පේනවා අපි කලින් සුද්ධ කරගත්ත පාත් ටික මෙතන පැහැදිලිව තියෙනවා. දැන් අපි කලින් මතක තියාගත්ත නේද අර පැත්තක් IC එකේ. අන්න ඒ පැත්ත හරියට දැන් මෙතන බලලා අපි මේ පැත්ත හරියට මෙතන තියාගන්න ඕනේ. හරිද? දැන් ඔන්න බලන්න IC එකත් රීබෝල් කරගෙන තියෙන්නේ පැහැදිලිව. අපි පාත් ටිකත් ලස්සනට ක්ලීන් කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ට්‍රික්ස් ටික පාවිච්චි කරලා තමයි ක්ලීන් එකට වැඩක් කරගන්නේ. IC එකක් රීබෝල් කරගන්න ඕන නෙට්වර්ක් පැත්තේ දැන් කියලා දුන්නා. ඊට පස්සේ මම කරන්නේ මෙතනත් අපි චූටි රිකැප් පාවිච්චි කරනවා. මෙතන කරන දේ තමයි මෙතනට දැන් අපි පේස්ට් එක යූස් කරන්න ඕනනේ. පේස්ට් එක යූස් කරනකොට මම චූට්ටයි යූස් කරන්නේ. ඒක ට්‍රික් එකක්. නැත්තම් IC එක එහෙ මෙහෙ දුවනවා හීට් එක දෙනකොට. ඒ නිසා පේස්ට් එකේ මම චූට්ටයි පාවිච්චි කරන්නේ. බලන් ඉන්න කොහොමද පාවිච්චි කරන්න කියලා. එන්න මේ විදිහට චුට්ටක් දැම්ම මෙතනට. චුට්ටක් දාලා ඉවර වෙලා මොකක් හරි කොටන් බටන් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා මේක චුට්ටක් ගා ගන්න මේ හැමතැනම. එන්න මේ විදිහට හැමතැනම ගා ගන්න. ඒ දාපු පේස්ට් චුට්ට. එක්කනේ ගොඩක් දැම්මේ නැහැ. චුට්ටක් දැම්ම වටේටම ගා ගත්තා. ඕක ට්‍රික් එකක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අපි හරි පැත්ත බලලා දැන් M පැත්ත තිබ්බේ මේ පැත්තට. එන්න මේ පැත්තට තිබ්බා M පැත්ත. ඊට පස්සේ ගානට පොඩ්ඩක් IC එක හදා ගන්න ගානට ඇටච් වෙන විදිහට. ඒක චුට්ටක් ගානට ඇටච් වෙන විදිහට හදා ගන්න. ඊට පස්සේ ගානටම ඕනේ හරියට පොඩ්ඩක් අපි ඇනලයිස් කරලා ගානට චුට්ටක් මෙහෙමයි තිබ්බේ කියලා තිබ්බාම ඇති. IC එකට අපි හීට් එක දෙනකොට එයා ගානට අවශ්‍ය විදිහට පාස් ටික අල්ල ගන්නවා. හරි, ඔය ඇති. ඊට පස්සේ හොට් ගන්න එකේ 250 40 හදාගෙන කන්ට්‍රෝල් එක මම මෙන්න මේ විදිහට අල්ලනවා හීට් එක. හොඳට බලන්න වටේට කරකව අල්ලන්නේ කොයි වෙලාවකවත් එක එල්ලේ අල්ලන්නේ නැහැ. ඊට පස්සේ බලන්න IC එක වැදුනහම අපිට ෆ්ලක්ස් පේස්ට් එලියට එනවා බලා ගන්න පුළුවන්. මොහොම තිබ්බාම දැන් මේක IC එකේ හීට් වෙද්දි ගානට print වලට අල්ල ගන්නවා අපිට පේනවා. දැක්කද අර මයික්‍රොස්කෝප් එකෙන් දැක්ක නේද? IC එක ගානට print වලට අල්ලගත්තා. ඒ කියන්නේ දැන් IC එක හරියට වැදුනා. මට plug space චුට්ටක් මදි වගේ දෙන නිසා මම චූට්ටක් දානවා plug space තව. දැන් හීට් එක දෙනවා. අපි නෙට්වර්ක් IC රීබෝල් කරලා හොඳට මතක තියාගන්න CPU රීබෝල් වගේ ටච් කරන්නේ නැහැ. අපි IC එක වැදුන කියලා කන්ෆර්ම් කරගන්නේ IC එක ගානට අන්න අර පොයින්ට් වලට ඇටච් වෙද්දී අපිට IC එක හෙල්ලෙනවා පේනවා. ඔයාලට මයික්‍රොස්කෝප් එකෙන් හොඳට බලන්න වීඩියෝ එක ඔයාලා දකින්න ඇති. ඉතින් ඔන්න ඔය ට්‍රික්ස් ටික පාවිච්චි කරලා තමයි අපි නෙට්වර්ක් IC එකක් ක්ලීන් කරගන්නේ, පාත් ටික ක්ලීන් කරගන්නේ සහ නැවත IC එකක් රීඉන්ස්ටෝලේෂන් කරගන්නේ. අද මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඉතින් ගොඩක් දේවල් ඔයාලා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා නොමිලේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ KV Technology YouTube channel එක subscribe කරලා notification all කරලා තියාගන්න. ඒ වගේම අපේ WhatsApp සමූහයට සම්බන්ධ වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝස් ඔයාලට ඇත්තටම වැදගත් වෙනවා ඇති කියලා. ඉතින් ඉදිරියට අවශ්‍ය වීඩියෝස් මොනවද කියලා යට comment section එකේ comment එකක් දාන්න. කමෙන්ට්ස් දාන වීඩියෝස් මම අනිවාර්යෙන් අරගෙන එනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් තවත් අලුත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන් අදට ගිහිල්ලා එන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න අපි KV Technology හැමෝටම සුබ දවසක් ජය වේවා.